කතිකා ඇයි ෂේනුක අසනීපෙකුත් නැත්තම් අම්මා දුව තියාගත්තේ? කොහේ හරි යන්නද? නෑ රනුල්ලා. එහෙම දෙයකට නෙවෙයි. එහෙනම් ඊයේ 12කුත් ගානට දුවට අර කෝල් එක ආයෙත් ආවා. අම්මා ඒ සිද්ධියට ටිකක් බය වෙලා. ඒ කතා කරේ එදා කතා කරපු ගෑනු කෙනාමද? ඒ නම්බර් එකම තමයි. ඔයා හිතන්නේ මේක කවුරු මොකට කරනවා කියලාද? මට හිතා ගන්න බැහැ රනුල්ලා. වෙලාවකට හිතනවා මේක අමන්දගේ කාගේ හරි වැඩක් කියලා. තව වෙලාවකට හිතනවා ඔයයි මායි දෙන්නගෙන දැන්න කාගේ හරි එකක් කියලා. හැබැයි ඉතින් අමන්දලාගේ කවුරු හරි නම් ඔය වගේ වෙලාවට ෆෝන් බූත් එකකින් කෝල් කරයිද? අනිත් එක මේ ලෑන්ඩ් ලයින් එකට. ඔයා ඒකට අපි දෙන්න ගැන දන්න අයව සැක කරන්නේ. දරුවාගේ හිත රිද්දලා, විඳලා, එහෙම නැත්තම් බය කරලා. ඔයාවයි මාවයි ඈත් කරන්න කාට හරි ඕනකමක් තියෙන්න පුළුවන් නේ රනුල්ලා. කාටද ෂේනුක එහෙම කරන්න ඕනකමක් තියෙන්නේ? අනේ මන්ද රනුල්ලා. මං තාම ඒ ගැන හිතනවා. ආර්ජු ඊයේ මම නොකියවට අර රය අපු කෝල් එකකින් ආවේ නම් අමන් දැන් කටහඬ හැමදේම අමතක කරලා ඉන්න හැදුවට තාමත් අපේ හිතවල අමන්ද හොල්මන් කරනවා. ඒකයි අපිට ඔහොම දැනෙන්නේ. අනේ මන්දා හැබැයි ඒ කතා කරපු පිළිවෙල නම් තිබුණේ අමන්දගේ හුව. මොනවා චිත්‍ර මේවා කියන්නේ? ඒ කෙල්ල නැති වෙලත් දැන් අවුරුදු 2ක් කිට්ටු වෙන්නේ. අපි S2කින් දැක්කේ අමන්ද මෙහෙන් පිට වෙන එක විතරයි නේ අර්ජුන්. ඔය නැතුව නැහැ කියන එක නිකන් ආරච්චි මාත්‍රයක් විතරයිනේ. ඉතින් මිනිස්සු ආවට ගියාට ඔය වගේ ආරංචියක් කියයිද? හොඳයි. ඒ ආරංචි හරිය කියලා අපි පැත්තට දාමුකෝ. එතකොට මේ 6ක් 4ක් නොදන්න දරුවට රෑට කෝල් කරන්නේ කවුද? ඔය කතා කරන එක නා කවුරුණත් තමන් කවුද කියලා හංගන්නනේ ෆෝන් බූත් වලින් කතා කරන්නේ. සමහර විට අපි ළඟින්ම ඉන්න කවුරු හරි විහිළුවක් කරනවද දන්නේ නැහැ.
මිස්ටර් ගණේකට රෙකමන්ඩ් කරන්නේ ওই ඩේන්ජර් ඒරියා එකට අන්ඩර්ග්‍රවුන්ඩ් කොන්ක්‍රීට් වෝල් එකක් මචං. මගේ අයිඩියා එකත් ඒකම තමයි. කොකටත් අපි මේක මීටින් එකේදී අදිමු. නැත්තම් නිකන් තනි තීරණ වලට වැඩ කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. එන්න. අර එදා සර් හොයාගෙන ඇවිත් තියෙන්නේ ගෙවල් සිය රණා සර්. කවුද ඔයාලට කිව්වේ? කවුරුත් කිව්වේ නෑ සර්. පත්තරෙන් ටීවී එකෙන් දැකලා මට ওই මිනිස්සයාගේ මූණේ පොඩි හුරුවක් තිබුණා. ඒත් ඒ වෙලාවේ මට ඒක මතක් වුණේ නෑ. ඔය නිවුස් එක දැක්කාම තමයි මට මේ මිනිහා කවුද කියලා හරියට මතකයට ආවේ. ඔයා මේ විස්තරය ගැන කාට හරි කිව්වද? නෑ සර්. හරි ඇගිල. ඔයා මේ ගැන කාත් එක්කවත් කතා කරන්න යන්න එපා. තේරුණාද? ඒ වෙන මොකොත් හින්දා නෙමෙයි. නැත්තම් මිනිස්සු ඕවලට Tamante හිතෙන හිතන නිර්වචන දෙන හින්දා. නෑ සර්. මම ඕක දැක්කට අරන් ආවට ආයෙ ඔය ගැන හිතන්න කතා කරන්න යන්නේ නෑ. ගොඩක් හොඳයි කියලා. Thank you. මං එන්නම් සර්. මම ඔබත් එක්ක ඔය ගැන කතා නොකරනවා කියන තීරණේ හිටියේ. ඒත් දැන් මට හිතෙනවා එහෙම කරන එක යාළුකම නෙමෙයි කියලා. Mega